හෙලෝ කොහොමද ඉතින් ඔයාලට ඔන්න ඉතින් අදත් මම මගේ channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලට ගේන්නේ අපි ගොඩක් ආදරය කරපු කෙනෙක් අපෙන් වෙන් වෙලා නම් ඉන්නේ. එහෙම නැත්නම් අපිව බ්ලොක් කරලා නම් ඉන්නේ. අපි ආපහු කොහොමද එයාව ගෙන්න ගන්නේ කියන එක තමයි. ඔන්න ඉතින් මේක කරද්දී හිතේ තරහෙන්වත් වෛරයෙන්වත් මේක කරන්න හොඳ නෑ. මේක කරන්න ඕනේ හිතේ විශ්වාසයෙන්ුයි හිතේ ආදරයත් එක්කම තමයි. ඉතින් අපි මෙතනදී law of attraction එහෙම නැත්නම් විශ්ව ආකර්ෂණ නීතිය කියන එක භාවිතා කරනවා. ඉතින් ඔයා මේක කරද්දී එයාට කෝල් එකක්වත් මැසේජ් එකක්වත් දාන්න එපා. ඒත් එක්කම තමයි ඔයා එයා ගැන හිත දුක් වෙවී ඉන්නත් එපා. ඉතින් ඇත්තටම ඔයාට එයාව මතක් වෙලා දුක් වෙන්න වෙලාවේදී ඒ වගේම එයාව මතක් වෙලා ඔයාට අඬන්න වෙන වෙලාවේදී ඔයා කරන්න ඕනේ සතුටින් ඉන්න එක. ඒ කියන්නේ ඔයා එයාට ආදරෙන් හිටපු වෙලාවක් මතක් කරගෙන ඒ ගැන සතුටින් ඉන්න බලන්න. ඔයාලා සතුටෙන් හිටපු දවසක් මතක් කරලා පුංචිම පුංචි මොහොතක් මතක් කරලා ඔයාලා මෙහෙම සතුටෙන් හිටියා අපි මේ දේවල් කරා අපි කෑවා මෙන්න මේ දේවල් හිතලා සතුටින් ඉන්න බලන්න. ඊට පස්සේ ඔයා එයාගේ රූපේ ඔයාගේ හිතින් මවාගෙන එයා මට ගොඩක් ආදරෙයි එයාට මාව නැතුව ඉන්න බෑ මෙන්න මේ විදිහට හිතන්න ඕනේ. හැබැයි ඔයා මෙන්න මේ මෙතඩ් එක කරන කාලයේදී ඔයා කොයි වෙලාවකවත් හිතන්න එපා. ඔයාට එයාව මිස් වුණා. ඔයාට එයා නැතුව ඉන්න බෑ කියන එක. ඔයාට එයාව මිස් වුණා. ඔයාට එයා නැතුව ඉන්න බෑ. මෙන්න මේ විදිහට ඔයා හිතන්න පටන් ගද්දි ඔයා දිගින් දිගටම හිතන්නේ ඔයාට ඇත්තටම එයා මිස් වුණා කියන එක තමයි. එතකොට මේ විශ්වයට අපෙන් මේ පණිවිඩය යන්නෙත් ඔයාට ඇත්තටම එයාව මිස් වුණා කියන විදිහටම තමයි. එතකොට ඉතින් ඔයාට ලැබෙන රිසල්ට් එකත් නෙගටිව් විදිහටම තමයි ලැබෙන්නේ. කවදාවත් ඔයාට එයාව මිස් වුණා කිව්වොත් ඒක පොසිටිව් විදිහට ඔයාට ලැබෙන්නේ නැහැ. ඉතින් ඔයා හැම වෙලේම එයාව මතක් වෙන හැම වෙලේම කියන්න ඕනේ එයාට ඔයාව මිස් වුණා කියන එක තමයි. ඔයාට එයා මිස් වුණා කියද්දි ඔයාට එයා නැතුව ඉන්න බෑ කියද්දි අපෙන් යන පණිවිඩයත් නෑ බෑ අන්න ඒ විදිහටනේ යන්නේ. එතකොට විශ්වයෙන් අපිට හම්බෙන්නේ එයාව නැති කරලම දාන්න විදිහටම තමයි. ඉතින් ඔයාට මෙන්න මේ මෙතඩ් එක කරද්දි මුලින්ම එයාගේ ෆොටෝ එකක් ගන්න පුළුවන්. හැබැයි ඒක සිංගල් ෆොටෝ එකක් වෙන්න ඕනේ. ඒ කියන්නේ එයා තනියම ඉන්න ෆොටෝ එකක් අරගන්න. එයා එයාගේ යාළුවොත් එක්ක හරි පවුලේ කට්ටියත් එක්ක හරි එහෙම ඉන්න ෆොටෝ එකක් නම් මේ ක්‍රමයට යොදා ගන්න එපා. ඒත් එක්කම මේ ක්‍රමය කරන්න කලින් ඔයාට තියෙන බාහිර බලපෑම් ඒ කියන්නේ ඔයා තනියම ඉන්නවා නම් තමයි මේ ක්‍රමේ කරන්න ලේසි. ඒ වගේම තමයි ඔයාගේ ෆෝන් එකට එන කෝල්ස් මැසේජ් එන්නේ නැති වෙන්න ඔයා වග බලා ගන්නත් ඕනේ. ඒ කියන්නේ ෆෝන් එක සයිලන්ට් කරලා තියෙනවා නම් ඒක ගොඩක් හොඳයි. ඉතින් ඊට පස්සේ ඔයා නිදහස් තැනකට ගිහින් එයාගේ ෆොටෝ එකක් ඔයා ඉස්සෙල්ලම ඔයාගේ අතට ගන්න. ඒ කියන්නේ ඔයාගේ ෆෝන් එක හරි බලන්න. එයාගේ ෆොටෝ එක බැලුවට පස්සේ ඔයාට එයාව මතක් වෙනවනේ. අන්න ඊට පස්සේ කරන්න තියෙන්නේ ඔයා සතුටින් hina වෙන්න. ඊට පස්සේ hina වෙලා එයාගේ රූපේ ඔයාගේ හිතින් මවාගෙන ඒ කියන්නේ එයාව ඔයාගේ හිතින් මවා ගන්න. ඊට පස්සේ ඔයා ඔයාගේ ඇස් වහගෙන එයාගේ රූපේ හිතින් මවා ගත්තට පස්සේ කියන්න තියෙන්නේ මෙන්න මේ ටික. ඔයා මට ගොඩක් ආදරෙයි. ඔයා දන්නවා ඔයාට මන් නැතුව ඉන්න බෑ කියලා. අපි සතුටෙන් හිටපු හැටි ඔයාට ගොඩාක් මතක් වෙනවා. ඔයා දන්නවා
අපිට අනිවාර්යෙන්ම සතුටින් ඉන්න පුළුවන් කියලා. ඉතින් මෙන්න මේ විදිහට ඔයාට කියන්න තියෙන්නේ එයාට ඔයා නැතුව ඉන්න බෑ කියන එක විතරයි. එහෙම නැතුව ඔයාට එයා මිස් වුණා කියන එක නෙවෙයි. මේක ඔයා කරන්න පටන් ගත්තට පස්සේ දවසට විනාඩි 10ක්වත් කරන්න. දවසේ ඕනම වෙලාවක ඔයාට මේක කරන්න පුළුවන්. ඉතින් ඇත්තටම ඔයා මේක රාත්‍රියේ කාලයේදී ඒ කියන්නේ නිදාගන්න ලෑස්ති වෙලා මේක කරනවා නම් ගොඩාක් හොඳයි. ඇත්තටම මේක දවස් 3ක්වත් එක දිගට කරොත් අනිවාර්යෙන්ම එයා ඔයාව හොයන් එනවා. ඉතින් ඔයාගේ අම්මා තාත්තා හරි වෙන් වෙලා ඉන්නවා නම් ඔයාලගෙන් ඔයාට මේක එයාලට උනත් කරන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ හොඳම යාළුවෙක් තරහ වෙලා ඉන්නවා නම් එයාට උනත් මේක කරන්න පුළුවන්. ඔයාට මම කියලා දීපු විදිහට ඔයාට තියෙන්නේ ඒ ටික ඒ විදිහටම කියන්න. එතකොට අනිවාර්යෙන්ම මේක කරගෙන යද්දී එක දිගට කරගෙන යද්දී විශ්වයෙන් ඔයාට අනිවාර්යෙන්ම පොසිටිව් රිසල්ට් එකක් දෙනවාමයි. ඉතින් ඔයා මේක රාත්‍රී කාලයේදී කරනවා නම් ඔයාට සුබ රාත්‍රියක් කියලා කියන්නත් පුළුවන්. ඒ කියන්නේ එයාගේ නම කියලා. ඉතින් ඔයාට සුබ රාත්‍රියක් ඔයා පරිස්සමෙන් ඉන්න කියලා කියන්න පුළුවන්. විශ්ව ආකර්ෂණ නීතියේදී මේවට ඇෆර්මේෂන් කියලා කියන්නේ. ඒ කියන්නේ අපිට එන ඕනෑම දෙයක් සුබවාදී විදිහට සමාජයට හරි දෙන්න පුළුවන් නම් ඒකට ඇෆර්මේෂන් කියලා කියන්න පුළුවන්. ඉතින් මම කියලා දීපු විදිහට ඔයාලට කියන්න තියෙන්නේ සුබවාදීව මෙන්න මේ ඇෆර්මේෂන් ටිකක් තමයි. ඉතින් ඇත්තටම මේවා ගොඩාක් බලවත්. ඔයා විශ්වාසයෙන් කරලා බලන්න. ඉතින් අන්තිමේදී මට කියන්න තියෙන්නේ ධනාත්මක සිතුවිලි වලින් ඔයාට ඔයාගේ සතුට ජයග්‍රහණය කරගන්න පුළුවන්. ඉතින් ඔයත් මේක කරලා බලන්න. කරලා බලලා පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ඔයාලා මගේ channel එකට අලුත් නම් මගේ channel එකත් subscribe කරන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලනවා. ඒ වගේම like එකක් කමෙන්ට් එකක් දාන්න. ඊළඟ වීඩියෝ එකෙන් එනකම් ඔයාලා සතුටින් පරිස්සමෙන් ඉන්න.